Welcome back to my YouTube channel. Hi, welcome back to my YouTube channel. ඔන්න අද තමයි අලුත් අවුරුදු දවස. මම උදේම නැගිටලා පොඩ්ඩක් එළියට ගියා ලස්සන බලන්න. උදේම මම නැගිටලා වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා. මෙන්න මේක තමයි මම අද අදින ඇඳුම අවුරුද්ද දවසේ. ඉතින් මම මුලින්ම ලෑස්ති වුණා. මොකද මට නැකත් වෙලාවට කරන්න ගොඩක් දේවල් තියෙන නිසා මම ඊට කලින් මුලින්ම ලෑස්ති වෙලා ඉඳියා. මුලින්ම බුදු පහන තියන්න මල් පහන තියෙන දේවල් ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. මොකද නැකතට මම පහන තියන්න කියලා හිතාගෙන මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලෝකවාසී සියලු ජනතාවට නිදුක් නිරෝගී වාසනාවන්ත කිරියෙන් පැණියෙන් උතුරන මුදල් හැම අතින්ම ලැබෙන බඩකින්නක් නොදැනෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. මම අලුත් අවුරුද්ද උදා වෙන්න කලින්ම මට ටිකක් වෙලා යන වැඩ ටික මුලින්ම උදේ පාන්දර නැගිටලා මම කරගත්ත මුලින්ම පහන තියෙන තැන ඔක්කොම මල් වලින් පුරවලා එතන පහන තියන්න පොල් තෙල් දාලා හැමදේම ලෑස්ති කරලා ඊට පස්සේ මගේ කැම මේසෙට අවශ්‍ය ඩෙකොරේෂන් වැඩ ටික ඒ ටිකත් කරලා ඉතින් ඒ ටික ඉවර කරලා තමයි මම ලෑස්ති වෙලා ඉඳියේ. මොකද මට එතකොට කිරිබත හදාගන්න තමයි තියෙන්නේ. කිරි උතරවන්න කිරිබත හදාන්න. ඒක නිසා මම මුලින්ම මට ගොඩක් වෙලා යන වැඩ ටික උදේම කරගත්තා. අද වගේ දවසකත් ආර්ථික ප්‍රශ්න නිසා කිරිබතක් හරි හදාගන්න බැරි හැම පවුලකටම මම ප්‍රාර්ථනා කරනවා කිරියෙන් පැණියෙන් උතුරන්න කියලා. මම කෑම මේසේ තියෙන පහනට තියන්න අද බුලත් කඩාගත්තා. අපේ ගෙදර වත්තේ තියෙන බුලත් වැලක්. ඉතින් ඒකෙන් මම බුලත් ටිකක් කඩාගත්තා පහන ඩෙකොරේෂන් කරන්න. මේ මම මේ දවස්වල උදේට හිස් බඩ බොන ඩ්‍රින්ක් එක උළු හාල් එක. ඒක මම උදේ පාන්දරම බොනවා. පොඩ්ඩක් බඩ අඩු කරගන්න ඇඟේ උෂ්ණයට උෂ්ණ කාලෙට තමයි මම බොන්න පටන් ගත්තේ. උළු හාල් රැට තියෙන දීලා මේ උදේට බොනවා මෙහෙම පෙඟෙන දීලා. ඔයකට තව උණු වතුර ටිකක් දාලා තව පොඩි වෙලාවකින් අලුත් අවුරුදු දා වෙනවා. ඉතින් අපි මම දැන් අලුත් අවුරුදු දාවට ඉතින් අපිට මුකුත් කරන්න දෙයක් නැහැ නේ. ඊට පස්සේ අලුත් අවුරුදු දාවෙන් පස්සේ මම කිරිබත හදන බඩු ටිකයි ඊළඟට කිරි උතරවන්න ටිකයි ඉස්සරහම කිරි උතරවන්න ටික ලෑස්ති කරගන්න ඕනේ. මේක බීලා දිගටම මගේ vlog එක බලන්න. දැන් ලිප ගිනි මොලවන නැකත උදා වුණා. මම ලිපේ තියලා තමයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මොකද මම නැකතට හරියට ලිප ගිනි මෙලවුව නිසා ඉස්සරහා අපේ කිරි උතුර වෙනවා. ඒකත් කිරි උතුරන්න තියලා මම පොඩ්ඩක් ආවා මේ පැත්තට මගේ කිරිබත බලන්න. මෙන්න මෙහෙම තමයි අපේ ගෙදර කිරි ඉතුරුනේ. ඉතින් මේ කිරි උතුරනලාවේ අපේ ඈෂි බබා උඩට වෙලා මේ මොන විනාශයක්ද වෙන්නේ කියලා බලනවා වගේ හරිම බයෙන් බලන් ඉන්නවා. එයාට හරි පුදුමයි. ඉතින් ගිනි මැලයක් ගේ ඇතුලේ ගහලා තිනකොට එයා කන්න වගේ බලන් ඉඳියා. මම පොඩි කාලේ ඉඳලම හරිම ආස දෙයක් තමයි නැකතට සමහර ගෙවල් වල චාරිත්‍ර එහෙම දේවල් කරන්නේ නැහැනේ. සාමාන්‍ය කිරිබතක් හදනවා එච්චරයිනේ. උනාට මම හරි ආසයි ඉස්සර ඉඳන්ම හරි නැකතට ඒ දේවල් අර කිරි උතරවන එක ආහාර අනුභවය ඒ දේවල් ඒ අවුරුදු නැකත් ටිකටම හරියටම වෙලාවට කරන්න මම හරිම ආසයි. මම දන්නේ මම මේක හරිම ආසාවෙන් කරනවා. ඉතින් මට ඒක අර මාර සතුටක්. ඔන්න එහෙනම් අපේ ගෙදරත් මෙන්න මෙහෙම කිරි ඉතුරුණා.
මට මේ කිරි උතුරනලාවට හරි සතුටක් එනවා. මම දන්නේ නැහැ ඒකේ හේතුව මොකද්ද කියලා. අර අවුරුද්දේ ෆීලින් එක මාර විදියට එනවා මේ කිරි උතුරන එකෙන් මට. අර පොඩි කාලේ මම හරිම ආසාවෙන් ඉඳපු දෙයක් තමයි මෙහෙම අර චාරිත්‍ර වෙලාවට කලාවට කරන්න. ඔන්න දැන් තමයි අපි ආසම චාරිත්‍රය උදා වුණේ. දැන් තමයි ආහාර අනුභවය, වැඩැල්ලීම, ගනුදෙනු කිරීම මේ ඔක්කොම තියෙන අපි ආසම කොටස තමයි. ඒක පොඩි කාලේ වැඩියෙන් ආස ආහාර අනුභවයටයි ගනුදෙනු කිරීමටයි. ඒ සාමාන්‍යයෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ. අපි අර ඒ දවස්වල වඳිනවනේ. ඒ කියන්නේ ගනුදෙනු කරන වඳිනවනේ අපිට රුපියල් 50 100 දුන්නත් ඒක නිකන් මාරම් විදියට අපිට වටිනවා. ඉතින් අර මම ඒකයි කියන්නේ හැම වෙලේම අර පොඩි කාලේ හිතුවේ ඉක්මනට ලොකු වෙන්න ඕන කියලා. ඒත් ඇත්තම අවුරුදු අපිට තිබේ පොඩි කාලේදී අපි මාර විදියට සතුටු වුණා. අපිට හම්බ වෙන රුපියල් 50ෙන්ද අපි මේ කෑම මේසෙ තියෙන දේවල් වලින්ද මාර විදියටම සතුටු වුණා. මේ තියෙන්නේ මගේ ලස්සන පුංචි කෑම මේසේ. ඉතින් මේ කිසිම දෙයක් මේ පාර මම කැවිලි කිසිම දෙයක් ගෙදර හැදුවේ නැහැ. මොකද ගෑස් ප්‍රශ්න නිසා කැවිලි අපි කඩෙන් තමයි ගත්තේ. මේ පාර අවුරුද්දට මම හදාගත්ත කිරිබත නම් මාරම රසයි. මම කාපු රසම කිරිබත කිව්වත් වරදක් නෑ. ඒ තරම් මම රසට මගේ කිරිබත හදාගත්තා. මම ඉතින් බයික් එකේ ත්‍රවුමක් දාන්න ගියා. ඔන්න ඉස්සෙල්ලා ගෙදර ආවේ මගේ දුකට සැපටින්න සනි. ඉතින් එයාලත් ආවා. ඔන්නම තමයි මගේ 2026 අලුත් අවුරුද්ද නිමාවටපත් උනේ. එහෙනම් තවත් ලස්සන බ්ලොග් එකකින් හමු වෙනකන් අදට නවතින්නම්. පතන්නම් අන්තිම වතාවට හැමෝටම ලෝකවාසී සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියා. බයි බයි හැමෝටම.